ඔයත් හරි කලබලයකද? එහෙනම් අහලම යන්න. මේ කාලේ මිනිස්සුන්ට හරිම ඉක්මනට හැම දෙයක්ම එපා වෙලා යනවා. එයාලගේ මොබයිල් ෆෝන් එක, එයාලගේ යාළුවෝ, එයාලගේ ආදරවන්තයෝ, එයාලගේ රැකියාව, එයාලගේ කාර් එක, අන්තිමේට එයාලගේ ජීවිත වුණත්. ඒකට හේතුව එයාලා තුල තියෙන අධික නොයිවසිලිමත් භාවය. එයාලට ජීවිතේ හැම පියවරකදීම අලුත් බවක් ඕනි වෙනවා. හරියටම අපි වගේ. ඒක ප්‍රායෝගික නෑ. ඒ වගේම හැමතිස්සෙම අලුත් දෙයක් හොයන එකෙන් වෙන්නේ එයාලා වෙහෙසටත් ප්‍රශ්නකාරී බවටත් අවසානයේ ශෝකයටත් පත්වෙන එක. කලබලකාරී බවින් මිදෙලා මතකට නැවතිලා ඕනිම දෙයක ගැඹුර දකින්න තරම් ඉවසිලිවන්තකමක් තියෙන එක තමයි වැඩියෙන්ම අද දවසේ මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ. එහෙම නේද? ඔයාට සැබෑවටම අවශ්‍ය දේවල් පසුපසින් හඹාගෙන දිව්වට කමක් නැහැ. ඒත් ඔයා ගාව තියෙන හැම දෙයකින්ම පැනලා දුවන එක නතර කරන්න. ඔයාට අන්තිමට තේරෙයි පැනලා යන්න තැනක් නැති වගේ. ජීවිතේ වැඩි දෙයක් ළඟා කරගන්න උත්සාහ කරාට කමක් නැහැ. ඒත් ඔයා ගාව තියෙන දේවල් අගය කරන්නත්, භුක්ති විඳින්නත් අමතක කරන්න එපා. නැත්තම් අන්තිමේදී ඔයා කිසිම දෙයක හරය දකින්නේ නැති, සුන්දරත්වය නොදකපු, ඒත් දුවලා හති වැටුණු කෙනෙක් විතරක්ම වේවි. මේ උපේක්ෂා ගලපත්තිගේ සන්තෝෂ තාරකා එලි පොතේ පරිච්ඡේදයක්. මාතක රැඳී ඉන්න Tales by Zai.